ඉස්සර නම් ප්‍රේම සම්බන්ධතාවයක් බිඳ වැටුනම ඒහා සම්බන්ධව තියෙන තොරතුරු ඡායාරූප වීඩියෝ අන්තර්ජාලයට මුදා හරිනවා කියලා බය කරන්නේ පිරිමි අය ගෑල් ළමයි. පිරිමි කෙනා ගෑල් ළමයට කතා කරලා කියනවා මේ ඔය අර ෆොටෝ ටික දානවා Facebook. ඔයද කියන්නේ ඒව මම නම් විශ්වාස කරන්නේ පුතේ කොන්දක් නැති පිරිමි අය කියලා. ඒ වගේ ගෑන් ළමයි විදිහට උඹලා තේරුම් ගන්න ඕනේ ඒ වගේ දේවල් නොවන තත්ත්වයකට වැගවලා ගන්න. දැන් එහෙම නැහැනේ. උඹලා හිතන් ඉන්නවා අනේ එයා මට ආදරේ. කහාද බඳපු ගෑනුත් පුතේ දවසකට 400 ගාණක් පිරිමි 400 ගාණක් ලිකහාද නඩු ෆයිල් වෙන රටේ උඹලා කොහොමද බං විශ්වාස කරන්නේ? යාළු වෙලා හමු වෙලා අවුරුදු දෙකක් දැන හඳුනගත්ත අවුරුද්දක් දැනගත්තුනගත් කියලා. අවුරුදු 10 15 මිනිස්සු එකට ඉඳලා දික්කහාද වෙන්නේ දවසකට දික්කසාද නඩු ෆයිල් වෙනවා 400 ගාණක් ලංකාවේ. ඒක උඹලා හිතපල්ල එතකොට යාළු වෙච්ච එක කොච්චර විශ්වාස කරන්න පුළුවන්ද? එහෙව් එකේ උඹලා මොකද්ද කරන්නේ? තන්නේ කර ඕපන් වෙන්න. ඔය තන්නේ කරම ඕපන් වෙනවා ඒක හරි. ඕපන් වුණාම ආයි මොකද්ද කරන්නේ? අරූ ගහ ගන්නවා ෆොටෝ වීඩියෝ මේ ඇත්ත කතා කරන්නේ. ඊට පස්සේ උඹලගේ ජීවිතේ මුගේ අතේ තියෙන දැනගනියා. බානේ නෑ මේ පාඩම. මේ ඊයේ පෙරේද දවසක නිවුස් එකක් ගියා. මම නම් කියන්නේ ෂෝක් වැඩි. නිවුස් එකක් ගියා පෙම්වතාගේ නිර්වත් ෆොටෝ අන්තර්ජාලයට මුදා හරිනවා කියලා අන්නහරි. මේ ඊයේ පෙරේද තාම සතියක් වෙන්නේ නිවුස් එක. මම නම් කියන්නේ ෂෝක් වැඩි. ඌටත් ඒ කියන්නේ පිරිමි අයටත් තේරෙන්න ඕනේ මේකේ වේදනාව. ඊළඟට කිසියම්ම ගෑන් ළමයෙකුට පිරි ළමයෙකුට තර්ජනය කරනවා නම් මම අත කපා ගන්නවා පැන්ඩෝල් බොනවා වහපොනවා කෝච්චියට බෙල්ල තියනවා බෙල්ලවල දා ගන්නවා තෝ මාත් එක්ක යාළු වෙන්න ඕන හැම වෙලාවෙම ඒ කියන්න ඕනේ මං ජීවත් වෙනවා තෝ නැති වුණත් මං නම් ජීවත් වෙනවා එහෙම කියන්නේ ඒතකොට ඇතැරලා යනවද යන්නේ නැහැ මේ මන්ද ඉතින් උඹලා තීරුම් ගන්න නැත්නම් හරි ඔයා මම ඇතැරලා යනවා නේද මම හැබැයි හොඳින් ජීවත් වෙනවා එහෙමයි වෙන්න ඕන බං ජීවිතේ පරාද වෙන්න හෝ ඇතැරලා යන තත්ත්වයකට වැඩ කරන්න එපා ඕවා මූලික කරගෙන ප්‍රචණ්ඩ ක්‍රියාවලට සමාජය යනවා